ඔයාලගේ ෆෝන් එකත් ඉන්ටර්නෙට් යූස් කරද්දී ෆෝන් එක ස්ලෝ වෙනවද? ඒකට ගෙනාව සුපිරිම ටිප්ස් එකක්. වීඩියෝ එකට යන්න කලින් මාව follow කරගෙන යන්න, like එකක් දාගෙන යන්න, තව කෙනෙකු බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාගෙන යන්න. අපි යමු වීඩියෝ එකට. ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ setting එකට යන්න. setting එකට ගියාට පස්සේ ඔයාලා පොඩ්ඩක් පල්ලෙහාට එන්න. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා. මෙතන general management කියලා තියෙනවා. ඔයාලා එතන touch කරන්න. touch කරාට පස්සේ ඔයාලා මෙතනුත් පොඩ්ඩක් පල්ලෙහාට යන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන restart කියලා තියෙනවා. ඔයාලා එතන touch කරන්න. touch කරාට පස්සේ ඔයාලා මෙතනුත් පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් restart mobile network setting කියලා තියෙනවා. ඔයාලා එතන touch කරන්න. ඒ කියන්නේ දෙවෙනි option එක. ඔයාලා touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් restart කියලා තියෙනවා. මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ යාළුවනේ. මේකෙන් ඔයාලගේ restart වෙන්නේ ඔයාලගේ wifi එක, ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන network එක, ඊට පස්සේ bluetooth එක, ඒ වගේ option ටිකක් තමයි මේක reset වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් යටින් reset කියලා බටන් එකක් තියෙනවා. ඔයාලා එතන touch කරන්න. touch කරාට පස්සේ ඔයාලට ඔයාලගේ ෆෝන් එකේ ගහලා තියෙන password එක එනවා. නැත්නම් ඔයාලගේ fingerprint එක හරි කමක් නැහැ. ඔයාලට එන password එකක් ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාලට නැවතත් reset කියලා බටන් එකක් තියෙනවා. ඔයාලා මේ බටන් එක touch කරන්න ඕනේ. touch කරාට පස්සේ ඔයාලගේ network setting reset කියලා ඔයාලට පොඩි message එකක් එයි. ඊට පස්සේ ඔයාලා back වෙන්න. ඔයාලගේ ෆෝන් එක දැන් reset ලා තියෙන්නේ. මේකේ 100%ක් සාර්ථක වෙන්නේ Samsung ෆෝන් වලට. අනිත් ෆෝන් වල සමහරක් පිට හරියයි යාළුවනේ. ඔයාලා බලන්න. ඔයාලටත් මේ වගේ usable video බලන්න මාව follow කරගෙන යන්න, like එකක් දාගෙන යන්න, තව කෙනෙකුට බලන්න මේ video එක share කරන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න.